අන්තර්ජාලය හරහා සාර්ථක මුදල් උපයන්න කැමති සියලුම දෙනා වදක් පිළිගන්නවා පැන්ඩා ටෙස්ටිං YouTube channel එකෙන් අරන් එන තවත් අලුත් වීඩියෝයක් එක්ක. ඔන්නවලුනේ මම අද වීඩියෝ එකෙන් ගෙනත් තියෙන්නේ ඔයාලට Telegram එක හරහා මුදල් earn කරන්න පුළුවන් ad network එකක් තමයි මම අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඔයාගේ Telegram channel එකක් තියෙනවා. Telegram channel එක monetize කරලා තිබ්බත් නැතත් ඔයාලට මේක හරහා මුදලක් earn කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ ad network එකත් එක්ක connect වෙලා ඔයාලට වැඩ කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔයාලට කරන්න තියෙන ඔයාලගේ කිසියම් හෝ Telegram channel එකක් තියෙනවා. Telegram channel එක මේක හරහා connect කරලා ඒකෙන් play වෙනවා. එතකොට ad network එක හරහා play වෙනවා ad. අන්නේ ad වලට ඔයාලට අමතර ගාණක් earn කරගන්න පුළුවන් මේ ක්‍රමය හරහා. අපි කතා කරන step by step කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. වීඩියෝ යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ channel subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel subscribe කරලා notification bell icon එකත් all කරලා තියාගන්න කියලා මතක් කරනවා. අද වීඩියෝ එකකින් කතා කරමු මොකද්ද මේ Telegram හරහා අපිට Telegram channel monetize කරලා මුදල් earn කරන්න තියෙන ක්‍රමය කියලා. Telegram bot කෙනෙක් ඕපන් කරගන්න සිද්ධ වෙනවා. ඒකට අවශ්‍ය link එක මම description එකේ දාලා තිනවා. අන්නේ link එකෙන් ගියාට පස්සේ ඔයාලට අපේ Panda Testing bot එක ඕපන් වෙයි. අන්නේ bot එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. bot link කියලා ඔයාලට unlock link එකක් විදිහට ලබා දෙන්නේ. ඔයාලට link එක unlock කරගන්න පුළුවන්. unlock කරගත්තට පස්සේ ඔයාලට bot link කියලා තැනක් ඔයාලට open වෙන්නේ නැත්නම් bot කියලා තැනක් open වෙන්නේ. අන්න එතන click කරලා ඔයාලට මේ bot එක open කරගන්න පුළුවන්. ඒතකොට bot එකේ නම විදිහට කිව්වොත් Insight Ads කියන bot එකට හරහා තමයි අද අපි මුදල් earn කරන්නේ. ඔයාලා මේ විදිහට bot එක start කරගන්න. start කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට open account කියලා බටන් එකක් තියෙනවා. අන්න එතන click කරලා අපිට account එක open කර ගැනීමේ හැකියාව තියෙනවා. හරියට පස්සේ බලා ගන්න පුළුවන් මේකේ campaign type එක අහනවා ඔයාලා මේ විදිහට බලා ගන්න පුළුවන් publisher advertising ඊට පස්සේ free subscribe ඊට පස්සේ analyze වගේ දේවල් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒකට අපි මේකේ ad දාන්න නෙමෙයි යන්නේ අපි දැන් මේකේ channel එක monetize කරලා වැඩ කරන්න යන්නේ. ඒකින්ද අපි මේ විදිහට publisher කියන තැන click කරලා අපි මෙන්න මේ විදිහට මේක continue කරගන්න ඕනේ. ඒක continue කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලගේ තියෙන Telegram channel එකක් connect කරන්න එනවා. ඒ විදිහට ඔයාලට channel එක connect කරගන්න පුළුවන්. මම දැන් කියන්නම් කොහොමද ඔයාලගේ channel එක connect කරගන්නේ කියලා. ඊට කලින් මේකේ minimum requirements ටිකක් තියෙනවා. අන්නේ දේවල් ගැන මම කියලා ඉන්නම්. ඒතර ඔයාලගේ Telegram channel එක අනිවාර්යෙන් public channel එකක් වෙන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ Telegram channel එකේ අඩුම subscribe 200කවත් ප්‍රමාණයක් ඉන්න ඕනේ. ඒ වගේම ඔයාලා අඩුම post කරලා තියෙන්න ඕනේ. post 20කට වැඩියෙන් ඔයාලා post කරලා තියෙන්න ඕනේ. ඒතර ඒ requirements ටික තියෙනවා නම් ඔයාලට මේක හරහා apply කිරීමේ හැකියාව තියෙනවා. ඒතර ඔයාලට කරන්න තියෙන ඔයාලගේ මේ Telegram channel එකේ link එක මුලින්ම ඔයාලා මෙතෙන්ට ඇතුළත් කරගන්න ඕනේ. ඒ විදිහට මගේ දැනට තියෙන Telegram channel එක link එකක් මම මේ විදිහට ඇතුළත් කරගන්න. ඔයාලගේ link එක ඇතුළත් කරගත්තා පස්සේ මෙතනින් ඔයාලට next කියන button එක click කරන්න පුළුවන්. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ කට්ටිය ඔයාලගේ link එක analyze කරලා බලනවා. ඒකට මේ කට්ටිය ඉල්ලනවා තප්පර 5 තප්පර 30 අතර කාලයක් මේ කට්ටිය ඉල්ලලා මේ විදිහට චූටි වෙලාවක් කරකේ කරගුණාට පස්සේ බලමු මේ channel එක කොහොමද පෙන්වන්නේ කියලා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේක analyze කරනවා. channel එකේ උඩින් බලා ගන්න පුළුවන් name එක තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් crypto currency කියලා මේකේ theme එක තියෙනවා. ඊට පස්සේ මේකෙන් බලා ගන්න පුළුවන් channel language එක සිංහල කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතනින් members ලා ප්‍රමාණය තියෙනවා. ඒ වගේම average post ප්‍රමාණය බලා ගන්න පුළුවන්. post එකකට ඇවිල්ලා තියෙන views ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බලා ගන්න පුළුවන් CPM එකක් තියෙනවා. බලා ගන්න පුළුවන් CPM එක මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මේ channel එක අපිට earn කරන්න පුළුවන් කියලා තියෙනවා. CPM එක 3.06 ප්‍රමාණයක්. ඒ වගේම මාසෙට earn කරන්න පුළුවන් කියලා තියෙනවා $8.06කට වැඩි amount එකක් අපිට earn කරගන්න පුළුවන් කියලා තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේක අපිට ad publish කරන්න ඒ ටික ඔයාලට හදා ගන්න පුළුවන්. මේකේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේ වගේ time වගේ දේවල් ඔයාලට දාලා හදා ගන්න පුළුවන්. ඒක වරන් එච්චර අත්‍යවශ්‍ය නැහැ මේක මේ විදිහටම ඔයාලා තියාගන්න. ඊට පස්සේ තවත් පල්ලෙහාට යනකොට බලා ගන්න පුළුවන් මේ දේවල් ඔයාලට එතන හදන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේක අපිට free subscribe ලබා ගැනීමේ හැකියාව තියෙනවා අපේ channel එක add කරලා. එතන මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට ඔයාලගේ channel එක ගැන මොකක් හරි post එකක් වැටෙනවා. මේකට add කරලා තියෙන හැම channel එකකටම post එකක් විදිහට වැටෙනවා. එතකොට ඔයාලගේ channel එකේ විස්තරයක් එක්ක තමයි වැටෙන්නේ. ඒ විදිහට වැටුණාට පස්සේ එකෙන් කට්ටිය ඔයාලගේ channel එකට free subscribe add වීමකුත් මේක හරහා සිද්ධ වෙනවා.
ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් පල්ලෙහෙම තැනක් තියෙනවා connect bot to channel කියලා option එකක් තියෙනවා. අන්න එතන click කරන්න ඕනේ. එතනින් බලා ගන්න පුළුවන් අපිට තියෙනවා tick එකක් දාන්න. අන්න ඒ tick එක දා ගන්න ඕනේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතනින් තියෙනවා add bot කියලා option එකක්. අන්න එතනින් ඔයාලට click කරන්න පුළුවන්. එතනින් click කරගත්ත පස්සේ ඔයාලගේ අදාළ කරන channel එක මේ විදිහට select කරන්න පුළුවන්. මම මේ channel එක add කරන්න යන්නේ. මේ විදිහට channel එක select කරගත්තා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් bot මේ විදිහට ඔන්නලා තියෙන tick දෙක හැමම තියන්න. විදිහට ඔන්නලා තියෙන tick දෙක හැමම තිබ්බා. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් add bot as admin කියලා තැනක් තියෙනවා. අන්න එතන ඔයාලට click කරන්න පුළුවන්. අන්න එතන click කරලා ඔයාලට මෙතනින් add as admin කියන තැන click කරලා ඔයාලට මේ bot admin එක ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට නැවතත් mini app එකට යන්න ඕනේ. mini app එකට ගියාට පස්සේ ඔයාලා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට මේ විදිහට ඒක add ලා තියෙනවා නම් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ ටික හරියනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් අපිට send කියලා option එකක් තියෙනවා. අන්න එතන click කරන්න පුළුවන්. එතනින් click කරගත්ත පස්සේ බලා ගන්න පුළුවන් අපි මේ වගේ තැනකට වැටෙනවා. ඊට පස්සේ අපි add කරගත්ත channel එක තව පොඩ්ඩක් පහළ වෙනකොට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි add කරගත්ත channel එක තියෙනවා මෙන්න මේ විදිහට. එතන මෙතනින් බලා ගන්න පුළුවන් අපිට channel එක විදිහට බලා ගන්න පුළුවන් on moderation කියලා අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒතකොට මේක සාමාන්‍යයෙන් approve කරන්න කොහොමත් යනවා දවසක් විතර කාලයක් යනවා මේක approve වෙන්න. ඒතකොට ඔයාලගේ channel එකත් approve වුණා නම් මෙන්න මේ විදිහට active කියලා බලා ගන්න පුළුවන්. active වෙట్లా තියෙනවා. එච්චරයි අපිට මේක කරන්න තියෙන. අපි channel එක add කරගත්ත ඊට අපිට ඒ ටික තමයි මේ විදිහට කරගන්න තියෙන්නේ. ඒතකොට මේ ටික කරගත්ත ඊට අපිට අපේ channel එකේ ad post වෙනවා. අන්නේ post වෙන ad වලට අපිට earn එකක් හම් වෙනවා බලා ගන්න පුළුවන්. ඒතකොට මේ විදිහට අපේ Crypto Master Pro කියන channel එකේ මේ විදිහට බලා ගන්න පුළුවන්. $0.04 මුදලක් ඒකේ post වෙච්ච ad වලට එකතුලා තියෙනවා බලා ගන්න පුළුවන්. earn කරන balance එක බලා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මෙතනින් available balance එක add ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒතර මේ balance එක ඔයාලා වැඩි කරලා යන්න ඕනේ. වැඩි කරලා යන්න කියන්නේ ඔයාලට තියෙන ගොඩක් channel තියෙනවා නම් ඔයාලා channel ටික add කරලා තියාගන්න. මේ විදිහට channel ටික add කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට නිකන් ඉඳලා ඔයාලට මුදලක් earn කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔයාලගේ channel එකේ මේ විදිහට subscribe 200ක්වත් අඩුම ඉන්න ඕනේ. අඩුම post 20ක්වත් post කරලා තියෙන්න ඕනේ. ඒ ටික තියනවා නම් ඔයාලත් මේකට ඇවිල්ලා add කරලා බලන්න. ඔයාලට මේ විදිහට add කරපු channel එක LCM ඔයාලට මෙන්න මේ විදිහට මෙතනින් stop කරගැනීමේ හැකියාව තියෙනවා. channel එක hide කරගන්න, edit කරන්න වගේ දේවල් ටික ඔයාලට කරගන්න පුළුවන්. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මෙතනින් තියෙනවා exchange කියලා තැනක්. අන්නේ exchange කියන තැනට આવොත් ඔයාලට කැමති නම් subscribe buy කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙතනින් කැමති නම් ඔයාලට විදිහට subscribe buy කරගන්න පුළුවන්. ඒ වගේම බලා ගන්න පුළුවන් මේ මෙතනින් තියෙන status කියලා තැනක්. අන්න එතන අපිට ක්ලික් කරගැනීමේ හැකියාව තියෙනවා. එතන ක්ලික් කරලා ඊට බලා ගන්න පුළුවන් ඔයාලගේ statistics ටික බලා ගන්න පුළුවන්. අපේ monetize කරලා තියෙන channel ප්‍රමාණය, ඊට පස්සේ අපේ earning එක, ඊට පස්සේ තව පල්ලෙහාට යනකොට අපේ subscribe exchange වෙච්ච වගේ දේවල් අපිට මෙතනින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් මේ විදිහට channel එක add කරගත්තට පස්සේ අපේ subscribe exchange වෙනවා. ඒ මේකට add කරලා තියෙන channel හැම එකම අපේ channel ගැනත් post එකක් වැටෙනවා. එතකොට ඒකිනුත් අපිට නිකම්ම subscribe ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒතර මේ විදිහට post වෙච්ච එකෙන් බලා ගන්න පුළුවන් exchange කරලා තියෙන subscribe 4ක ප්‍රමාණයක් මගේ channel වලට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම clicks ගිහිල්ලා තියෙනවා 52ක ප්‍රමාණයක්. ඒ විදිහට බලා ගන්න පුළුවන් ඔක්කොම followers ලා මට 4ක ප්‍රමාණයක් add වෙලා තියෙනවා මගේ channel වලට. ඒ විදිහට free subscribe add කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ad app ඕන නම් ඔයාලට buy කරලා දාන්න පුළුවන්. ad app buy කරලා දැම්මොත් ඒකිනුත් ඔයාලට මේ විදිහට campaign එකක් විදිහට ඔයාලට create කරන්න පුළුවන්. campaign එකක් create කරලා ඔයාලට ඒකිනුත් ඔයාලට subscribe add කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට account කියන තැනට යන් account කියන තැනට ගියාට පස්සේ අපි බලමු තව මොනවද අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේක බලා ගන්න පුළුවන් buy කරන කට්ටියන්ට bonus වගේ දේවල් යනවා. ඊට පස්සේ my campaign බලා ගන්න පුළුවන්. ඊට පස්සේ create an advertising campaign බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන නම් wallet එක top up කර ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් withdraw profit කියලා තැනක් තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපිට refer program එකක් තියෙනවා. ඔයාලට යාළුවන්ට මේ bot එක හඳුන්වා දෙන්න පුළුවන්. bot එක හඳුන්වා දුන්නාට පස්සේ එතකොට යාළුවෝ ඒ විදිහට buy කරන වගේම ඔයාලට commission එකක් ඇදෙනවා. නැත්නම් යාලා channel add කරලා යාළුවට හම් වෙන ගානෙන් ඔයාලට commission එකක් ඇදෙනවා. මෙතනින් ඔයාලට link එක copy කරලා යාළුවන්ට share කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් යාළුවන්ගෙන් ඒ කියන්නේ refer commission add වෙනවා. refer commission මෙතනින් add වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ එවැනි මෙතනින් බලා ගන්න පුළුවන් withdraw profit කියලා තැනක් තියෙනවා. අන්න එතන click කරන්න පුළුවන්. එතන click කරලා ඔයාලට ඒ profit එක withdraw කරන්න පුළුවන්. minimum බලා ගන්න පුළුවන් withdraw එක USDT 20ක්වත් තියෙන්න ඕනේ. මේ වගේම ඔයාලට කැමති නම් මෙතන main balance එක transfer කරගැනීමේ හැකියාව තියෙනවා. refer වලින් earn වෙන balance එක ඊට පස්සේ බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට නැවතත් account කියන තැනට ගියාට පස්සේ හරියට ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතනින් අපිට
withdraw profit කියන තැන තියෙනවා. අන්න එතන ක්ලික් කරලා තමයි අපි මේ earn කරගන්න මුදල withdraw කරගැනීමේ හැකියාව තියෙන්නේ. එතන ක්ලික් කරගත්ත පස්සේ බලා ගන්න පුළුවන් අපිට මේක හරහා withdraw ලබා ගන්න පුළුවන් payment method වගේ දේවල් වලට මෙතනින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේකෙන් අපිට cryptocurrency විදිහට මුදල් ලබා ගන්න පුළුවන් USDT විදිහට. ඉතින් ඔයාලගේ මුදල් balance එක තුනට පස්සේ ඔයාලට මේක හරහා ලේසියෙන් withdraw එකක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් තව මේකේ withdraw request වගේ දේවල් මෙතනින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. හරි එතකොට මේම තමයි අපිට මේක හරහා මුදල් earn කරන්න තියෙන. මේක තමයි withdraw free එකකුත් යනවා කියලා තියෙනවා. මේක ඔයාලට කියවලා බලන්න පුළුවන්. එතකොට වැඩි විස්තර ඔයාලට මේක ඇතුළට අවිල්ලා ටච් කරලා බලලා ඔයාලට කියවලා බලන්න පුළුවන්. එතකොට ඔයාලට මේක ඇත්තටම සිද්ධ වෙන දේ ඔයාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේක ඇත්තටම අපිට මුදල් ගෙවන්නේ ඇයි කියලා මම කියන්නම්. එතකොට මේක හරහා කවුරු හරි කෙනෙක් top up කරලා එයාගේ top balance එකෙන් advertising publish කරනකොට අපේ channel එකත් ඒව post වෙනවා. ඒ විදිහට post වුණාට පස්සේ ඒ වලින් අපිට ලැබෙන income එක තමයි අපිට මෙන්න මෙතනින් අපිට එකතු වෙන්නේ. අන්න ඒ විදිහට තමයි මේ වගේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. එතකොට මම අර refer exchange එකක් ගැන කිව්වනේ මෙන්න මේ විදිහට ඔයාලගේ හැම channel එකකම මේ වගේ alert කරපු channel උයි අපේ channel උයි ඒ විදිහට මේ විදිහට post කරන බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ post එකක් තමයි මේ channel අර free subscribe ad වෙන එකේ post වෙන්නේ. ඊට අමතරව මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ වගේ ad එකක් ඔයාලා දාපු post වලට බලා ගන්න පුළුවන්. post එකට මේ විදිහට post එකේ පල්ලෙහින් මෙන්න මේ වගේ ad එකක් යනවා. අන්නේ ad වලට තමයි අන්න ඒ ad පෙන්වන ප්‍රමාණයට තමයි අපිට මුදල් ගෙවන්නේ. ඒතකොට ඒ විදිහට තමයි මේකේ සිද්ධ වෙන්නේ. ඔයාලටත් කරලා බලන්න පුළුවන්. ඔයාලට free subscribe add කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට commission එකක් add කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඔයාලට පැහැදිලි නැන්ද කොහොමද ඔයාලා ඉන්සයිඩ් ඇඩ් හරහා ඉන්කම් එකක් earn කරගන්නේ කියලා. ඒතකොට ඔයාලගේ channel එකෙත් මේ විදිහට රිජෙක්ට් වුණොත් ඔයාලා ඒ රිජෙක්ට් වෙන්න හේතුවත් එක්ක මේ විදිහට දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ channel එකේ post 20ක් මම post කරලා නැති හින්දා තමයි මගේ channel එක රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඒතකොට ඒ විදිහට ඔයාලා ඒ requirements ටික හදාගත්තට පස්සේ ඔයාලට ලේසියෙන්ම ඔයාලගේ channel එක add කරලා profit එකක් add කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා පහලින් comment එකක් දාන්න. ඔයාලට තේරෙන්නේ නැත්නම් තිබ්බොත් අනිවාර්යයෙන් අපිව contact කරගෙන ඔයාලගේ ප්‍රශ්න ගැසළු විසඳා ගන්න කියලා මම මතක් කරනවා. හරි නම් මෙච්චරයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන. ඔයාලා තාමත් අපේ Telegram channel එකත් එක්ක join නැත්නම් Telegram channel එකට join වෙන්න කියලා මතක් කරනවා. මම අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.